මොෂි මොෂි. අනේ අයියේ උසි උසි ගන්න එපා ඉතින්. ඔය ජපන් නිසාන ඔයාට කතා කරේ. අනේ බూరు පැටියෝ. ජපන් අපි කෝල් ගත්තම කතා කරන්නේ එහෙමයි. මං වගේ සෙම්පයි අයියෙක්ම ඉන්න ඕන ඉතින් ඔයාලට ඔවා කියලා දෙන්න. ඊයා මොකේ? නංගෝ ජපන් ඉන්න ජේෂ්ඨ අයියලට කතා කරන්නේ එහෙමයි. අපි තමයි ඉතින් ඔයාලා වගේ අලුතෙන් එන නංගිලා බොක්කේ තියාගෙන බාර අරගෙන රැක බලාගන්න. ඒ කියන්නේ ඉතින් ඔයාලා ඉන්නකම් අපි ලංකාවේ ඉඳන් ජපන් යන්න බය වෙන්න ඕනේ නෑනේ. අනේ බూరు පැටි නංගෝ ඔයා බය නැතුව එන්නකෝ. ඔයාලට මෙහෙ ඉඳන් ඉගෙන ගන්න ගමන් කරන්න අතට ජොබ් එකක් සෙට් කරලා දෙන්න අතට. අනේ ඒව නම් මට උරු නෑ අයියේ. කොල්ලට සොරි වෙනවනේ. ඒ කිව්වේ අතට සල්ලි හම්බෙන ජොබ් එකක් හොයලා දෙන්නම් කියලා. ඔයා මෙහෙ එන්නකෝ. හදිස්සියක් වුණොත් මං ඔයාලට කොලයක් වුණත් දෙන්නම්. ඔයා තියෙන කාලෙක මට දෙන්න. කොළ මලවන්න දන්නෙත් නෑ අයියේ. නංගියා මේ කොළ කියන්නේ සල්ලි. ඔය සූජකු අයියලා ජොබ් වීසා එන අයියලා එයාලා වගේ නෙමෙයි. සෙම්පයි අපිටයි ඔයාලව හොඳට බලා ගන්න වෙලාව තියෙන්නේ. මට ඔන්තරම් වගාව වෙලාව තියෙනවද? පෞකාර කතා කියන්න එපා නංගියා. අපි දෙන්න අතර දැනටම තියෙන පැය 3මාර්ක වෙනසක් විතරයි. අනික මල්ලඟ මෙහෙ ප්‍රියසෙක්කුත් තියෙනවා. ඔයාම රවුමක් එක්ක යන්න. නේ ඔයා තමයි මගේ ජපානින් ආරක්ෂක දේව දූතයා. කිව්වා වගේ මං ආවම බලා ගන්නවද? හයි. අනේ හයිය නම් වැඩි නෑ අයියේ. අයියෝ හයි කිව්වේ ඔව් කියලානේ. ජපන් එන්න ඉන්නවලු. ජපන් භාෂාව දන්නෙත් නෑ. ජපන් ගැන දන්නෙත් නෑ. මොන thank you අයියේ. ජපන් ආවගේ නෙමෙයි. ඉන්න කොල්ලෙක් තියාගෙන හරි මේන් කොල්ලෙක් සෙට් කරගෙන හරි පාඩුවේ. අන්න අර වගේ ඉන්න ඕනේ. කොයි වගේ? පොයේ දවසට මස් කඩේ වගේ ඉන්න ඕනේ ජපන් ආවම. ඒ කියන්නේ ඉල්ලුම කොච්චර තිබ්බත් සප්ප යන්න නම් යන්න එපා ඈ. විතරට විශ්සෙන්න ආගෙන ඉන්න ඔයා